මහා සාගරයට අධිපති සාගරනාග දිව්‍යනාන්. මම මහා සාගරයේ අධිපතියා වෙමි. අපේ ලෝකයෙන් 4/3ක්ම වසී ඇත්තේ මහා සාගරයෙන්. මේ නිල්වන් දීයට සගවුණු අභිරහස් සහ බලවේග ගැන විවිධ මතවාද තිබෙනවා. ඒ අතරින් බෞද්ධ සාහිත්‍යයේ වගේම හෙළජන ප්‍රවාදවල සුවිශේෂී ලෙස සබනා දිව්‍ය රාජයා. කවුද මේ සාගර නාරජු? ඔහු සතු බලතල මොනවද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. සාගරනාග දිව්‍ය රාජයා කියනවා අතිමහ සෘද්ධි බලකින් යුක්ත දේවතාවෙක්. බෞද්ධ සාහිත්‍යයේ එන විරූපාක්ෂවරම් රජුගේ පාලනයට නාග ප්‍රධානියෙක් ලෙස හැඳින්වෙනවා. ඔහු වාසයේ පත්‍රේ ඊතා අලංකාර වූ සම්පත් වලින් පිරුණු නාග ලෝකයක වෆින්නේ. සාගරයේ සිදුවන ස්වාභාවික විපත් පාලනයෙන් සිදු කරයි. සාගරයේ සිදුවන ස්වාභාවික පාලනය කිරීම සාගරනාග දෙවියන් සිදු කරයි. නාවිකයේ ආරසමේ බලය මොහු සතුව විශ්වාස කෙරෙනවා. මුහුදු යන්නන්ගේ ආරක්ෂාව මම සලසනවා. මුතු මැණික් ආරක්ෂා කරනවා. මේවා සදහටම ආරක්ෂිතයි. මුතු මැණික් ආරක්ෂා කරනවා. මේවා සදහටම ආරක්ෂිතයි. සාගර පද්ධතියේ සම්බරතාවය පවත්වා ගැනීම සාගරනාගයන්ගේ ප්‍රධාන කාර්යය ලෙස බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී නාග ගෝත්‍රිකයන් ගැන සඳහන් වෙනවා. අපේ වංශ කතාවලට අනුව බුදුන් වහන්සේගේ ලංකා ගෙනෙන සාගරනාග දිව්‍ය රාජයාද බුදු දහමට ලදී. සූත්‍ර පිටකයේ එන අටානාටිය වැනි සූත්‍රවලත් නාගයන්ගේ බලපාම සඳහන් වෙනවා. සාගරනාග දිව්‍ය රාජයා ජය වේවා ජය වේවා. මේවැනි වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. යක්කලයා YouTube channel එක subscribe button විදිහ වෙන ෆෝන් එක. ඊට පස්සේ notification bell එක tap කරන්න. දැන් subscribe